ගාඩන් එකක් ගැන. බලන්න මේ ඔයාලට පේනවා චුටි චුටි මල් හැම තැනම තියෙනවා. දැන් මේ තියෙන්නේ ඩැන්ඩිලයන්ස් තමයි ස්ප්‍රින්ග් එකට. ඒ කියන්නේ වින්ටර් ඉවර වෙලා යන්තම් අවුව වැටිලා පොඩ්ඩක් ගස් හැදීගෙන එනකොට මේ ඩැන්ඩිලයන් හැම තැනම හැදෙන්න ගන්නවා. පේනවද මුළු පැත්තම පුල් පළාතම මේ ගාඩන් එකක් වගේ. ඒ කියන්නේ හිටවු මල් වගේ මේ ඉබේ හැදෙන කැලෑවට හැදෙන જાතියක් ඩැන්ඩිලයන් කියන්නේ. චුටි ඩේසි මලක් වගේ එකක්. ඒක ඇත්තටම මේක මෙඩිසිනල් ප්ලාන්ට් එකක් වෙනවා. සමහරව ඩැන්ඩිලයන් වේල්ල ටී බොනවා. ඊට පස්සේ මේකේ කොළ කනවා. හරිම ලස්සනයි. ගොඩක් කලාට මේ ඩැන්ඩිලයන් හැදිලා ඉවර වෙගෙන එනකොට තමයි ඒ කියන්නේ හැමෝම තමන්ගේ ගාඩන් එකේ ලෝන් එක මේ තනකොළ කපන්නේ. ඒ කියන්නේ ලස්සන හින්දා මල් හැමතැනම මේ සීසන් එක ඉවර වෙනකම් ගොඩක් අය තනකොළ කපන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහි සිටි එකෙන් තමයි මේ පාර්ක්ස් මේන්ටේන් කරන්නේ. සිටි එකේ අය වුණත් ගොඩක් වෙලාවට ඩැන්ඩිලයන් කියන තැන්වල මේ ඒ හරිය අවොයිඩ් කරලා ගාස් කට් කරනවා මම දැකලා තියෙනවා. මේ හරිම ලස්සනයි. බලපුවහම මුළු පැත්තම කහ පාට පේන්නේ. පළාතම අපේ ගාඩන් එකෙත් ඒ කියන්නේ අපේ ගේ ඉස්සරහ තියෙන ගාඩන් එකෙත් මේව හැදෙනවා. මේ මං හරිම ආසා දෙයක් තමයි බලන්න. ඒ කියන්නේ ස්ප්‍රින්ග් එක පටන් ගත්ත ගමන් ඩැන්ඩිලයන් උඩට එනවා හැම තැනින්ම. හරිම ලස්සනයි බලන්න.